අයිබෝන් අයිබෝන් ආයාලුනේ හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔන්න වෙනදා වගේම අදත් කොරියාවේ තවත් ලස්සන දැනකට යන්න හදන්නේ. ඒත් අපේ ඔය භාෂාව ඉගෙන ගන්න පන්තියේ ගුරුවරු තමයි අපි එක්කන් යන්නේ එතෙන්ට. කොරියාවේ ගොඩක් ප්‍රසිද්ධ නමිසොම් එහෙම නැත්නම් නමි දූපත කියලා හඳුන්වන අර ගස්වල කොළ කහ පාට වුණාම බලන්න යන්න පුළුවන් ලස්සන තැනක්. ඒක බලන්න තමයි යන්න හදන්නේ. ලස්සනට තිය කියලා දෙන පොඩ්ඩක් සීතල මේ වටපිට පේනවා. ඉතින් මේ සීතල කාලේ පටන් ගන්න යන මේ මීදුමෙන් වැහිලා තියෙන්නේ. ගස්වල කොළ සමහර තැන්වල හැයිලා තියෙනවා. දූපතට ගිහිල්ලාම තමයි බලන්න වෙන්නේ කොහොමද කියලා. ලස්සනට තිය කියලා විශ්වාස කරනවා. බලමු මේ වීඩියෝ එක ඉස්සරහට යන්න. සෝම් එකට යන දූපතට යන්න කලින් හම්බෙන යොක් එක කප්පියොන් යොක් එක. කප්පියොන් යොක් එකේ බැනර් එකක් එහෙම දාලා තිනවා. මේ ලස්සන ෆොටෝස් ටිකක් එහෙම දාලා. නමිසොම් කියන්නේ ඍතු 4ටම ලස්සන දූපතක් බලන්න යන්න පුළුවන් දූපතක්. ඉතින් කප්පියොන් යොක් එකේ මේ විදිහේ ලස්සන ෆොටෝස් ටිකක් දාලා ලොකු බැනර් එකක් හදලා දාලා තියෙනවා. ඉතින් අපි ඔක්කොම දැන් සෙට් වුණා. ගුරුන් අපේ ටීචර්ස් වගේමයි යාළුවෝ ටිකයි. යන්න දැන් නමිසොම් එකට. අපි කෝච්චිය ඇවිල්ලා දැන් මෙතන ඉඳලා බස් එකේ යන්න යන්නේ. අපි කට්ටියම. මෙතනින් බැස්සා මෙතන ඉඳලා පොඩි දුරක් පයින් යන්න ඕනේ. ට්‍රැෆික් වැඩි නිසා මගින් බැස්සා. මේ පේන කියලා මේ බැස්සල උඩ ගහලා මේ තාම පොඩ්ඩක් මිහිදුම වැඩි. මේ මිහිදුම වැඩි නිසා තව පැහැදිලි නෑ පරිසරය. මේ පාරකට ලස්සන සිත්තම් ඒ වගේ දේවල් තියෙනවා. කැම රසට ඇති මේ වගේ ලොකු සිත්තම් තියෙනවා. කැම එහෙම කණ්ඩ. මේ දේවල් බලන්න මේ පාරේ ඉස්සරහට යන්න ඕන. ඒ නමිසොම් එකට යන පාරේ මේ ස්කයි වොක් එකක් තියෙනවා. ගොඩක් ඇක්ටිවිටිස් තියෙනවා මේ කිට්ටුවනේ. ගොඩක් සෙනෙහ වෙලා ඉන්නේ. ස්පීඩින් ඇවිල්ලා තියෙන්නේ. මෙතන ඉඳලා නැවක නැගලා යන්න ඕනේ. මේ නැවට යන පොලිම තමයි ඉන්නේ. නැවට යන පොලිමේ යන්න ඕනේ. දූපතක නිසා ගඟක් වගේ තියෙන ගඟෙන් යන්න ඕන නැවක්. 그냥 이름이야 이름. 여기는 남이섬이 그냥 나라예요 이렇게. 그래서 여기 이미그레이션 있어요. 비자도. මෙතන මේ දූපතක නිසා වෙන රටකට වගේ යනවා වගේ මේ අත්දැකීමක් ගන්නලු තියෙන්නේ. ඒ නිසා මෙතන ඉමිග්‍රේෂන් එකක් තියෙනවා. මෙතන ඉමිග්‍රේෂන් එකක් තියෙනවා. එතනින් ටිකට් ගන්න තියෙන්නේ. වීසා ගහ ගන්නවා වගේ. අපි ඉමිග්‍රේෂන් එක ළඟට ගිහලා ටිකට් අරන් වීසා ගහගෙන දැන් මේ බෝට්ටුවට නගින්න පොලිම යනවා. ඒ ගමන් සොන්සොන්නින් අපිට කියලා එහෙම දෙනවා. මේ දවස්වල කට්ටියක් වැඩි මේ කියලා. ඉතින් වීඩියෝ එක සරහාไม่อนุญาตให้ท่านเข้าไปในบริเวณห้องควบคุมและห้องเครื่องภายในเรือในกรณีฉุกเฉินกรุณาปฏิบัติตามคำแนะนำของพนักงานภายในเรืออย่างเคร่งครัดต้องรู้ด้วยผู้ที่เก็บอาชีพalasan dekingnya lu nih. Ini udah bener, ini udah ada. අපි මේ බෝට්ටුවේ උඩට ආවා. කියන්නේ අර බෝට්ටුවේ වටපිට බලාගෙන යන්න පුළුවන් නිසා අපි ඒක උඩට ආවා. මොන බෝට්ටුවේ නැගලා යන්නේ අපි. 여기에서 이렇게 타고 슉 මේ මෙතන මේ උඩ තියෙන මේ මෙන්න මේ ටවර් එකේ ඉඳලා
අර කේබල් දාලා යන්නේ එල්ලිලා ආන් එහෙම යන්නත් පුළුවන් මේ දූපතට. නෝට ඉතින් ඔයාලා දෙන්න මේ වගේ අනිවාර්යෙන් ඇවිල්ලා බලන්න කොරියාවේ ඉන්න යාළුවෝ. පට්ට. මේ අධ්‍යක්ෂකම ගන්න ඕනේ නැහැ කියන්න තියෙන්නේ. අපි මේ නැවේ උඩ තට්ටුවේ ඉන්නේ. තුන්නා අපි යනවා. යන ගමන් ඉන්නේ. අද නම් කට්ටිය කොටයි. මෙතන සුපිරි සීන් එකක් තියෙනවා මේ හැම රටකම කොඩි ගහලා තියෙනවා මේ නැවේ කියන්නේ හැම රටම කියන්නේ හැම රටකම නෑ නිතර එන යන රටවල් වල කොඩි ගහලා තියෙනවා මෙතන අපේ කොඩියක් තියෙනවා මෙතන වැඩි ඔයාලට පේනවා ඇති අපේ රටේ කොඩියක් තියෙනවා නැරින් ගහකට දැන්නේ එතන වෝටර් පාර්ක් එකක් තියෙනවා. entrance එකට ඇවිල්ලා ඉන්නේ. මේ entrance එකේ නමි අයිලන්ඩ් එක ඇතුළට ඇවිල්ලා තියෙන්නේ. තන්පුන් තියෙනවා, නෙගිප් තියෙනවා. තන්පුන් කියන්නේ මොනවද, නෙගිප් කියන්නේ මොනවද කියලා දෙන්නම්. වීඩියෝ එක ඉස්සරහට යන්න. දැන් අපේ රටේ එකක් ගහලා තියෙනවා අයිබෝන් කියලා. ගොඩාක් රටවල ඒවා ගහලා තියෙනවා. Masuk barang sini. Kita mau ngecek gahla di mana juga. Nah, itu. Sunsen mungkin namanya petnya lu. Ini ratu pahat kalau di mana ni? Saruak pakai kalau di mana? Dasar nama tanpun kan? Tanpun. Ini tanpun kan? Boleh. Pahat kalau itu. එන්නේ කියලා තියෙන තවත් එකක් කහ පාට. ඒක තද කහ පාට මේ රතු පාට වගේ ලස්සන පාටක් තියෙන්නේ. ඒක තන්කුම්. Marma lasana kaki itu foto sederhana ada gulai. Nanti langkah kodiak tino lasana හැම රටකම කොඩියක් ගහලා තියෙනවා මෙතන සාමාන්‍ය. හැම රටකම කියන්නේ මෙතන වැඩිපුර එන කට්ටියගේ වෙන්නේ නැති හැම රටකම කොඩි නෑ. ෆොටෝ ගන්නවනම් නම් කට්ටිය ඔක්කොම හිස් වුණාම ෆොටෝ එකක් ගන්න ඕන. ලස්සනයි. පට්ට එන්න ඇවිල්ලා බලන්න. වැඩ කරලා ඊමාඩු දවසට මේ වගේත් ඇවිදින්න එන්න ඕනි. ඇත්තටම මේ ක්ලාස් එකකින් අපි ගොඩක් තැන්වල ඇවිද්දා. ගොඩක් අත්දැකීම් ලබා ගත්තා. ඔයාලත් කොරියානු භාෂාව ඉගෙන ගන්න. හැමදේම කරන්න පුළුවන්. මේ වගේ ක්ලාස් එකකට ගියාම ඉගෙන ගන්නද කොරියානු විදියට කෑම හදන්නද හැමදේම මේ අලාම්ෂි බංග්ලාදේශ බංග්ලාදේශ යාළුවෝ අපේ ක්ලාස් එකේ ඉන්න. එතකොට චුන්චි උතර මේ ඉන්නේ චුන් අපේ යාළුවෙක්. I'm from Vietnam. වියට්නාම් යාළුවෙක්. එතකොට මේ ඉන්නේ අපේ තුෂාර අයියා ලංකාවේ යාළුවෙක්. එතකොට මේ ඉන්නේ උරි මැනේජර් නිම් 안녕하세요. 아이보안. 아이고.
අලම්ෂි ලයිෂි. ලයිෂි සෝරි ලයිෂි එතකොට නේපාල් යාළුවා ලයිෂි සදින්. එතකොට මේ ඉන්නේ අපේ ලොකු 손සෙන්නීම් 안녕하세요. 안녕하세요. 남이섬에 왔어요. අපි නමිසොම එකට ආවා කියලා කියන්නේ 여러분 가보세요. අපි මෙතන ෆොටෝස් ගහනවා. මෙතන අර නමි අයිලන්ඩ් කියලා ගහලා තිනවා. එතනින් ෆොටෝ එකක් ගහන්න වෙපේ. මෙතන බෝඩ් එකේ තියෙනවා පස්සෙන් පේන නැති මේ තියෙන. නැති ගස් ටික තියෙනවා. ලස්සනට කොළ හැදුණු. මෙතන කට්ටියම ෆොටෝ ගහනවා. දැන් වලට වෙන්න නැන්නේ මේ තන්පුම් කියන කොළය. මේ තියෙන තන්පුම්. මෙන්න මේ හැඩේ කොළේ තමයි තන්පුම් කියන්නේ. තන්පුම්. මේ හැඩේ කොළේ තමයි තන්පුම්. මේ රතු පාට එකේ තියෙන තන්පුම්. ආයි තියෙනවා ඉන්හින් ඉප් කියලා. ඒකත් පෙන්නන්න. මේක කහ තන්පුම් කොළේ කහයි රතුයි වගේ ලස්සන පාටක් තියෙනවා. මේ කාලේ මේක බලන්න තමයි එන්නේ කට්ටිය. මේ විදිහට පාරවල් තියෙනවා. මේ වගේ ඇවිදගෙන යන්න තමයි තියෙන්නේ. වටපිටේ ලස්සන බල දිගටම ඇවිදගෙන යන්න තියෙන්නේ. අක්කර ගාණක් තියෙනවා මේකේ. දවසින් භාගයකටත් වඩා යනවා මේක ඔක්කොම ඇවිදින්න. 이거는 보디아요. මාරම ලස්සනයි මේ ගාඩන් ලයිව් අනියෝ go YouTube මෙන්න මේ කහ පාට රතු පාට ගස් බලන්න තමයි එන්නේ. 여기 하나 사진 찍어. දෙනවනේ කොච්චර ලස්සනද කියලා. ඔහනවා පොඩි අය ඇවිල්ලා ඉන්නවා. එහෙනම් බලන්න තමයි එන්නේ මේ කාලේ ගස්වල කොළ කහ වෙනම බලන්න තමයි ගොඩක් අය මේ කාලේ තමයි මේ සීසන් එකේ තමයි ගොඩක් කට්ටිය එන්නේ. ඒ වගේම තවත් දෙයක් කියන්න ඕන මේ දූපතේ තියෙන තවත් විශේෂත්වයක් මේක ඊටු 4ටම බලන්න පුළුවන් ලස්සන බලන්න පුළුවන් දූපතක්. කොරියාවේ තියෙන සීතල කාලයටත් එහෙමයි. දැන් මේ සීතල කාලේ පටන් ගන්න යන්නේ. මේ පටන් ගන්න කිට්ටුව තමයි මේ තන්පුම් එහෙම නැතයි පින්හෙන් ඉප් වගේ කොළ ಜಾති බලන්න තියෙන ලස්සන කාලේ තියෙන ඒ කාලෙට. සීහිම කාලෙටත් එහෙමයි. ඒත් මේක බලන්න පුළුවන් ලස්සනට මල් පිපෙන කාලෙට ඍතු 4ටම ඇවිල්ලා ලස්සන බලන්න පුළුවන් දූපතක් තමයි මේ පේනවනේ ලස්සන මේ වටේ පට්ට කට්ටිය මෙතන ඇවිල්ලා කෑම් ගහගෙන එහෙම තමයි ඉන්නේ. කෑම් ගහනවා ගස් උඩ ඉඳගෙන කන්න පුළුවන් පට්ට එන්න අනිවාර්යයි. ඔළුව නිදහස් කරගන්න හොඳ තැන්. අපි ගෙවල් වලින් පිට ඇවිල්ලා ඉන්නේ පිට රටවල් වල ජොබ් කරන්න. ඉතින් එතකොට මේ වගේ තැන් වලට ඇවිල්ලා ඔළුව නිදහස් කරගෙන රවුමක් ගහලා කෑම ටිකක් කාලා යන්න තමයි තියෙන්නේ. අනිවාර්යෙන් ලස්සන තැන. මෙතන මාර වයිබ්බයක් තියෙන්නේ පට්ට කෝෂාකාරී නැහැ. නගරයෙන් පිටත නම් දූපතක් නේ වාහන සද්ද ඇහෙන්නේ නැහැ. මේ පේනවනේ මාරම ලස්සනයි. පොඩි පොඩි ගෙවල් ගහලා තියෙනවා. මේ පැත්තෙන් ගඟ මාරම ලස්සනයි. ආයි මේකේ තියෙනවා මේකේ පුළුවන් බයිසිකල් වල නැගලා යන්නත් පුළුවන් මේ. බයිසිකල් වල නැගලා යන්න මෙතනින් ගන්න තියෙන බයිසිකල් මෙතන බයිසිකල් වල නැගලා මේක රවුන්ඩ් ගහන්න පුළුවන්. පයින් ඇවිදින එක තමයි හැබැයි ඉතින් ආතල් බයිසිකල් වල යනකට වඩා
වෙඩින් ෂූට් එකක් කරනවා මේ. මෙතන වෙඩින් ෂූට් එකක්. වෙඩින් ෂූට් එක. මේ බයිසිකල් එකක් පදින දැක්ක පොඩියට. මේ බලන්න මේ කරන්න තියෙන මේ පාරේ මේ උඩින් යන්න තියෙන්නේ. මේ පාර මේ වටේට යනවා. මේ තියෙන්නේ මේ කුඩ මේ වගේ කරත්තයක් පදින්න තියෙනවා. කරත්තය පැදගෙන යන්න තියෙනවා. පොඩියට එන සෙල්ලම් ගන්න ගොඩක් දේවල් හදලා තියෙන මේ බින් ගෙවල්. එයාලට සෙල්ලම් ගන්න හදලා තියෙන දේවල් නේ. මේ තියෙන කොච්චි පාරේ. මේක උඩින් පැදගෙන යන්න තියෙන්නේ. ඒක වටේටම යනවා. නේ? වට්ට මෙහෙම ගාඩන් තව ඇති කොරියාවේ. මේ මං හිතන්නේ ට්‍රැඩිෂනල් විදියට හදන කෑම එකක්. හදලා දෙනවා කට්ටිය පොලිමේ ඉන්නවා කන්න. මෙතන රෙස්ටුරන්ට් ඉන්ෆෝමේෂන් සෙන්ටර් ගොඩක් දේවල් මේක ඇතුලේ තියෙනවා. මේ වෙන මේ ඒ වගේ තියෙන පැත්තක්. මෙතන තියෙන කෑම කන්ද ඒ වගේ දේවල් තමයි මෙතන තියෙන්නේ. මේ තේනවනේ වටේට. මේක ඇතුලේ මිනිස්සු ටිකක් වැඩි. කොහොමද මේ සති දෙක තුන මේ සීතල ඍතුව පටන් ගන්න කලින් සති දෙක තුන මාර බිසි නමිසොම් එක. නමි අයිලන්ඩ් එක පට්ට බිසි මේක. ඒතර මේ කාලේ තමයි ගොඩක් ලස්සන මේ දූපත. ගස්වල කොළ කහ පාට වෙන කාලෙට ලස්සන තියෙනවා බලන්න. ගාන ගානක් තියෙනවා මේකේ. 벨 එකක් තියෙනවා. 뭐야 이거 뭐야? 껴있네 위에. 나는 문제가 내 틀린데. ගානට ගහන්න තියෙනවා. සල්ලිත් එල්ලන්න. මොකද පින්චු වගේ මොකද දාන්නද දන්නේ. සල්ලිත් එක්ක එල්ලන්න තියෙනවා මේ වගේ. මාරු හැබැයි. ලස්සන දේවල් තියෙනවා බලන්න. මේ බලන්න කට්ටිය හදගුවම අවුරුද්දෙන් ගණන්වත් වර්ගල නැහැ. ඒවා පොඩි ගලවන්න තියෙනවා. එතන මේක ඒවම විතරයි කියන්නේ. 아니다. 틀려. 안 틀려. මම මලට කොළ වර්ග දෙකක් ගැන කිව්වා. මේ තියෙන්නේ එක කොළයක්. මේ තියෙන උන්හින් ඉත් කියන කොළේ. මේක කහ පාටයි. මේ තියෙන උන්හින් ඉත් මේ කොළේ. මේක තමයි උන්හින් ඉත්. එතකොට මේ තියෙන්නේ තන්පුම් කියන කොළේ. මේ තියෙන්නේ. මේක රතු පාට තියෙනවා, කහ පාට තියෙනවා. මේ තන්පුම් කියන කොළේ තමයි මේක. රතු පාට, කහ පාට ගොඩක් තියෙන ඒ ගස්ති. ඔක්කොම ඒක. තන්පුම් ඉන්න එක තමයි කොළ වර්ග දෙක. තන්පුම් උන්හින් ඉත්. ඉන්න ලස්සන විලක් තියෙනවා. පාරාව ඉන්නවා. මේ ගොඩක් ප්‍රසිද්ධ ප්‍රතිමාවක් නම් තියෙනවා. කියන්න ඕනේ දැන් තමයි මේ උලංගට පොළ ඔක්කොම හැලෙනවා. ඊට කාලේ ලඟ වුණාම ඊට කලින් මේ දූපතට එන්න ඕන උලංගට පොළ ඔක්කොම
අය නම් මේ ගස්වල කොළ එකක්වත් ඉතුරු වෙන්නේ නැහැ මුලඟ. කරු පුට්ටන් වෙන්නලා වගේ යනවා ඉතින්. මේ පේන එක ගහක්. මේ කොළ ඔක්කොම හැලෙනවා. සිද්ධ කාලේ ළඟ. කැසින් වලට එන්න පටන් ගන්නවා. මේ බලන්න මෙහි මොණරු ළඟට එන්න පුළුවන් මේ. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඊමල යන්නේ. යා යන්නේ ෆොටෝ ගහනකම්. ෆොටෝ ගහනකම් ඉන්නවා මේ. පේනවනේ. මොනරෙක් ලංකාවේ මොනරු නම් කොහමද? ගිලෙනවනේ. අතේ තියෙන මොනරුත් එහෙමයි. කොට පිටාව ඉන්නේ වුණොත් එහෙමයි. එන්න ඒකට මොනරු. ये लसन से का कत्ती कोले हेलमेट कत्ती गए गहन අන්න ඒ වගේ සීනර් එකකුත් දැකගත්ත කට්ටිය ඈ. ඇවිල්ලා බලන්න ඕන දෙයක්. මොනරු ඉන්නවා, හාවෝ ඉන්නවා. හාව තාම දැක්කේ නැහැ. මෙයාලා තමයි දැක්කේ. මෙයාලයි මොනරුයි දැක්කා. ආයේ තාරාව. 드라마 많아요. 여기서 드라마 많이 찍어요. අපි මෙතන මේ ෂූට් එක කරන පොළ උඩ දාලා කට්ටිය ෆොටෝ ගන්නවා. මටත් එන්න. කොහොම තමයි වෙන්නේ මේ වගේ පාරවල් යනවා පොළ උඩ දානවා වීඩියෝස් ගත්තා ෆොටෝස් ගත්තා. ඔය විදිහට කරේ මේ විදිහට ගස්වල කොළ මල් මේ විදිහට පාට තියෙන කොළ ඔක්කොම තියෙන අන්තිම සතිය කොරියාවේ. මේ සතියෙන් පස්සේ හිම වැටෙනවා. හිම වැටුණාට පස්සේ ගස්වල කොළ එහෙම නැහැ මේ තවත් සීනර් එකක් මේ පෝට්ටු වෙනවා. මේ අන්තිම සතිය මේ වගේ ලස්සනට කොරියාව තියෙන අන්තිම සතිය. ඊට පස්සේ හිම වැටෙනවා. ඊට පස්සේ ඉතින් ආය අවුරුද්දක් විතර යනවා. මේ වගේ කොළ පහ පාට වෙන්නේ. අවුරුද්දකට සැරයක් ඉක්තු හතරටම ලස්සන දූපතක් ඇවිල්ලා බලන්න. මේ අවස්ථාව වෙන්නේ අවුරුද්දකට සැරයක්. මාරම ලස්සනයි මේ. රතු පාට, කහ පාට, තැඹිලි පාට. හරිම ලස්සනයි. කටියට දැන් බඩගිනි කන්න යන්නේ. ඇවිදලා ඉවරයි දැන්. දැන් මොනවාරි කාලා බඩටත් දාගෙන යන්න තමයි හදන්නේ. නමිසොම් එකේ. හිම කාලටත් එන්න පුළුවන් වුණොත් එන්න. ආවොත් වීඩියෝ එකක් අරන් ඉන්න. 잠깐만요. 찐빵을 음료수 위에다 올려줘요. 네.
මේ වගේ අත්දැකීමක් ගන්න පුළුවන්. අදුව. 아파요. 선생님 너무 작아서 아파요. 선생님도 있어요. 재밌어요? මේක කොරියාවේ සංස්කෘතිය මේ වගේ ගල් කුළුණක් හදලා අපිත් ඔය හදන්නේ ඔය වල ගියාම මේ වගේ එකක් හදලා මේ ප්‍රාර්ථනාවක් කරන්න තියෙනවා. ඉතින් මේක පැයට ගෙනියන එකක් ලියාලා. මොනතරම් මේ වගේ ඒවා තිබ්බා. හදලා ප්‍රාර්ථනාවක් කරන්න. මේ තියෙන මං හරි ප්‍රාර්ථනාවක් කරලා ඉක්මනට ගෙදර යන්න උනා එන්න හම්බෙන්න ඕනේ. එන්න තියෙනවා යුද්ධ ටැංකිය. तो सर मैं फोटो भेज दूँगा ये वाली साथ तो तीन में हालत बड़ा करना पूरा पैसबरो वाला नहीं इन सातों आता रखे तो देखते आओ इतना देखते थे आओ तीन लगी हुआ आओ तीसरा हिंदी මේ බෝට් එක මම යනවා නේ එක බෝට් එක කට්ටිය අරන් එනවා ඉතින් ඉවරයි ගමන යන්නේ දැන් මේ යනවා 못 타고 왔대? 뒤에 있고. නැවේ නැගලා යනවා 이쪽에 그 방대하고 그 ආය ලස්සන කාලෙක එන්න තමයි තියෙන්නේ මේ දුපත් කල්ලා යනවා 강남에 챔프 왔어야지. පට්ට ඉස්සෙල්ලා බපාන් ගාපු නිසා දැන් කට්ටියම බඩගිනින් බත් කන්න ආවා කට්ටියම බත් කන්න යන්නේ බත් කාලා හම්බෙමු අපි දැන් කන්න යන්නේ කල්බිතන් කියන්නේ කොරියානු කෑමක් කියන්නේ ඒවා කන්න යන්නේ කාලා අපි යනවා ගමන ඉවර කරනවා ඉතින් මේ වගේ තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු එතකන් හැමෝටම ජය වේවා උත්සරණයි වීඩියෝ එක බලපු හැමෝටම thank you so much උත්සරණයි ජය වේවා